إن الحمد لله نحمده ونستعينه ونستغفره ونؤمن به ونتوكل عليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلله فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن سيدنا ومولانا محمدا أحمد عبده ورسوله صلى الله على سيدنا ومولانا محمد وعلى آله وبارك وسلم كما تحب وترضى عدد ما تحب وترضى. أما بعد فقد قال الله تعالى في القرآن الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الله الذي خلق السماوات والأرض وما بينهما في 6 أيام ثم استوى على العرش. صدق الله العظيم. وقال نبينا صلى الله عليه وآله وسلم: من التمس إلى الله بسخط الناس كفاه الله مؤنة الناس ومن التمس إلى الناس بسخط الله وقله الله إلى الناس أو كما قال صلى الله عليه وآله وسلم. සියලු ප්‍රශංසා ලෝක මවා පරිපාලනය පරිපෝෂණය කරන්නා වූ අත්‍යුත්කෘෂ්ඨ වූ සර්ව බලධාරී අල්ලාහ් සුබ්හානහු වතාලාටම හිමිය. සලාම් නැමැති කරුණාවද සලාත් නැමැති ශාන්තියද අහ්මදුල් මුජ්තබා සය්යිදුල් කවුනයින් ખાතමුන් නබියින් මගේ පනතත් වඩා ආදරේ වූ හදරත් මුහම්මදේ මුස්තෆා සල්ලල්ලාහු අලයිහි වආලිහි වසල්ලම් තුමාණන් හටද එතුමාණන්ගේ ජීවිතය සම්පූර්ණ වශයෙන්ම අනුගමනය කරපු උතුම් වූ සහාබා වරුන්ටද තාබිඋන් වරුන්ටද තබඋත් තාබියින් වරුන්ටද ඛියාමත් නැමැති අවසාන දිනේ දක්වා එතුමාණන්ගේ ජීවිතය අනුගමනය කරන සියලු දෙනාටම ඇති වේවා. අල්ලාහ් රබ්බුල් ඉස්සත් කුමන දේවල් අපගේ ජීවිතයට ගන්නා ලෙස අනතර තිබෙනවාද? එවැනි දේවල් අපේ ජීවිතයට ගන්නා ලෙසත් අල්ලාහ් රබ්බුල් ඉස්සත් කුමන දේවල් අපගේ ජීවිතයෙන් වළක්වා ගන්නා ලෙස පවසා තිබෙනවාද? එවැනි දේවල් සම්පූර්ණ වශයෙන්ම වළක්වා ගන්නා ලෙසත් ප්‍රථමයෙන්ම මාහටත් පසුව ඔබලාටත් තක්වා එක මගින් වසියත් හා නසීහත් කරගන්නෙමි. ගෞරවනීය සහෝදරවරුනි, වැඩිහිටියනි, රබ්බුල් ඉස්සත් අල්ලාහ් සුබ්හානහු වතාලා මේ විශ්වයට මිනිස්යාව මවලා මේ මිනිස්යාට යුතු සෑම අවශ්‍යතාවයක්ම අල්ලාහ් සුබ්හානහු වතාලා ඔහුගේ දිශාවෙන් අල්ලාහ් සම්පූර්ණ කළ දීලා හමාරයි. මේ මිනිස්යාට යුතු සෑම අවශ්‍යතාවයක්ම සම්පූර්ණ කරන්නේ අල්ලාහ් සුබ්හානහු වතාලා. මේ මිනිස්යා ප්‍රථමයෙන්ම වටහා ගන්නට ඕනේ තමන්ගේ ඔළුවේ ඉඳන් මේ මිනිස්යා අයින් කරගන්නට ඕන එක දෙයක් තමයි කුමන දේවල් අපිට තීරණය කරලා තියෙනවද? කුමන දේවල් අපිට අල්ලාහ් සුබ්හානහු වතාලා තීරණය කරලා හමාරයිද? තීන්දුව කරලා හමාරයිද? එවැනි දේවල් කල්පනා කිරීම අපි අපගේ ඔළුවෙන් අරන් දාන්නට ඕනේ ප්‍රථමයෙන්ම. අපගේ ඔළුවෙන් අපි අයින් කරගන්නට ඕනේ අපගේ ලෞකික ජීවිතයේ තිබෙන මේ තීන්දුව තීරණ වෙච්ච දේවල්, අපගේ අවශ්‍යතාවයන්, මේ හැම දෙයක්ම අල්ලාහ් සුබ්හානහු වතාලා තීරණය කළා හමාරයි. මේ තීරණය කරපු දේවල් කල්පනා කරන එක අපි අපගේ ඔළුවෙන් අරන් දාන්නට ඕනේ ප්‍රථමයෙන්ම. ගෞරවනීය සහෝදර වැඩිහිටියනි, එහෙම අරන් දැම්මනම් ඒ මිනිස්සයා ඇත්තටම ලෝක ජීවිතයේදී ඊ타ත්ම සතුටුදායක ජීවිතයක් ගත කරයි. එහෙම නැති වුණොත් වෙන්නේ මේ මිනිස්සයා කල්පනා කරලා අන්තිමට මේ මිනිස්සයා ලබා ගන්න යන්නේ රැවටීමක්, ඒ වගේම හඳුනු හැරෙන්නට වෙන කිසිම දෙයක් නැහැ. මන්දයක් අල්ලාහ් සුබ්හානහු වතාලා හැම දෙයක්ම තීරණය කළාමාරයි. ඒ නිසා පරිශුද්ධ කුර්ආන් එකමකින් අල්ලාහ් සුබ්හානහු වතාලා පැහැදිලි කරනවා: යා මඅශරල් ජින්නි වල් ඉන්සි ඉන් ඉස්තතඅතුම් අන් තන්ෆුදු මින් අම්සාරිස් සමාවාති වල් අර්ද් තන්ෆුදු ලා තන්ෆුදුන ඉල්ලා බිසුල්තාන්. අහෝ මනුෂ්‍යයාණනි, අහෝ ජින්වරයාණනි, මේ අහස් තලයන් වලින් මේ පොළොව තලයන් වලින් කොනෙන් ඔයගොල්ලන් ඉගිල්ලෙන්නට හිතුවත් ඔයගොල්ලන්ට ඉගිල්ලෙන්නට බෑ.
අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අනුමැතිය නැතුව කියලා පරිසුද්ධ කුර්ආන් එකමකින් අල්ලාහ් සුබ්හානහු වතාලා පැහැදිලි කරනවා. ඒක මිනිස්සෙක්ට මේ පොළොව වයින් හෝ අහස් තලයන් වලින් කොලෙන් මේ මිනිස්යාට Tamanට කැමති විදියට ඉගිල්ලෙන්නට බෑ. මේක අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඒ ආධිපත්‍යය යටතේ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඒ අනුමැතිය නැතුව මේ මිනිස්යාට කිසිම දෙයක් කරන්නට බෑ. ඒ නිසා ගෞරවනීය සහෝදරයන් වැඩිහිටියනි රබ්බුල් ඉස්සත් අල්ලාහ් සුබ්හානහු වතාලා අපිට මේ ලෝකේ අවස්ථාවක් හැටියට මේ ලෞකික ජීවිතය අල්ලාහ් ලබා දීලා තියෙනවා. අපි දැන් ලං වෙලා තියෙන කාලය ගෞරවනීය සහෝදරනි මුහර්රම් මාසයේ අපි ලං වෙලා ඉන්නේ. මේ අලුත් අවුරුදු කාලයේදී අපි අධිකම් කරන්නට ඕනේ, නියත කරන්නට ඕනේ ගෞරවනීය සහෝදරනි වැඩිහිටියනි අපගේ ඉතිරි ජීවිතය, අපගේ බැලන්ස් ජීවිතය අපි කොහොමද ගත කරන්නේ කියන ඒ අධිකන, ඒ අධිෂ්ඨානය අපි සියලු දෙනාම නියත කරගන්නට ඕනේ. මන්දයක් අපගේ ගෙවිලා ගිය එක් විනාඩියක්ම එක් තත්පරයක්ම කෙසේ ගෙවුනද කියන එක ගැන දැන් කල්පනා කරන්නට බෑ. අපි දැන් මේ ස්ථානයේට නොයෙකුත් වයස් සීමාවන් වලින් අපි එක්රොක් වෙලා ඉන්නවා. මේ ජුම්මාහයේ මේ වගකීම ඉටු කිරීම සඳහා මේ ස්ථානයේදී අපි නියත තියාගන්නට ඕනේ, අපි අධිකම් කරන්නට ඕනේ අපගේ බැලන්ස් ජීවිතය, ඉතිරි ජීවිතය කොහොමද අපි ගත කරන්නට ඕනේ, කොහොමද අපි ආනන්දයෙන් යුතුව, සොම්නසකින් යුතුව, සතුටකින් යුතුව කොහොමද අපි ගත කරන්නේ කියන එක අපි ඉගෙන ගන්නට ඕනේ ප්‍රථමයෙන්ම. අපිට අල්ලාහ් සුබ්හානහු වතාලා ලබා දීලා තියෙන මේ වටිනා කාලය එක් විනාඩියක්ම එක් තත්පරයක්ම අල්ලාහ්ගේ මතකයත් එක්ක අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ප්‍රේමයත් එක්ක ආදරයත් එක්ක ගෙවන්නට ඕනේ. ඒක තමයි වටින්නේ ගෞරවනීය සහෝදරයනි වැඩිහිටියනි. මේ කාලය අපි ගෙවන්නට ඕනේ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ආදරයත් එක්ක. හදවත අල්ලාහ් සුබ්හානහු වතාලාට පමණක් පුද කරලා අල්ලාහ්ගේ ප්‍රේමයත් එක්ක අල්ලාහ්ගේ ආදරයත් එක්ක අපේ ජීවිතය ගත කරන්නට ඕනේ. මන්දයක් මිනිස්සයා මේ ලෞකික ආශාවන් වලට ඇබ්බැහි වෙලා මේ ලෞකික වස්තුන් වල තිබෙන මේ කැමැත්ත නිසා මිනිසයන් අද තමන්ගේ ලෞකික ජීවිතය ඊටාත්ම කටුක ජීවිතයක් ගත කරනවා. මේ ආශාවන් නිසා අද මිනිසයාට ඇයි ස්ට්‍රෙස්, අද මිනිසයා හුඟක් කල්පනා කරන්නේ ඇයි, අද මිනිසයා හුඟක් වේදනටපත් වෙන්නේ ඇයි? මේ ආශාවන් නිසා, තමන්ට තියෙන ආශාවන් නිසා. මේ ආශාවන් පරිපූර්ණ කර ගැනීම සඳහා අද මිනිසයන් හුඟක් උත්සාහ කරනවා. ගෞරවනීය සහෝදර වැඩිහිටියනි මේ ලෞකික ජීවිතේ මේ මිනිසයන් කොච්චර උත්සාහ කරත් තමන්ගේ කාලය වැය කරත් අල්ලාහ් සුබ්හානහු වතාලා කුමන දේවල් අපිට තීන්දුව කරලා තියෙනවද? එවැනි දේවල් හැරෙන්නට වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා ගෞරවනීය සහෝදර වැඩිහිටියනි අපි වටහා ගන්නට ඕනේ මේ ලෞකික ආශාවන් වලින් අපි තුරන් වෙන්නට ඕනේ. අද හැම පාපයකටම මුල කුමක්ද? හැම පවකටම මුල කුමක්ද? ආශාව. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කිව්වා හුබ්බුද් දුනියා රඅසු කුල්ලි ඛතීආ. සෑම පවකටම ආරම්භය, අදිතාලම මුල මොනවද කියලා කිව්වොත් මේ ආශාව. මේ දුනියාවේ මොහබ්බත් එක. මේ ලෞකික ජීවිතයේ තියෙන ආශාව. ගෞරවනීය සහෝදර වැඩිහිටියනි මේ ආශාව අපි අපගේ පුරන් කරගන්නට ඕනේ. අපි අපගේ නැති කරගන්නට ඕනේ. අපි අපගේ හදවත ආරක්ෂා කරගන්නට ඕනේ. මේ හදවත කියලා කියන්නේ ගෞරවනීය සහෝදර වැඩිහිටියනි ඊටාත්ම එක වටිනා එක දෙයක්. මිනිස්සෙක් අල්ලාහ් සුබ්හානහු වතාලා ලබා දුන්න අවයවයන් වලින් ඊටාත්ම වටිනා එක දෙයක් තමයි මේ තමන්ගේ හදවත කියන එක. මේ හදවත අසුචි කරගන්න හොඳ නැහැ. මේ හදවත තුල ලෞකික ආශාවන් තබා ගන්න හොඳ නැහැ. මේ හදවත අපි නරක කරගන්න හොඳ නැහැ. මන්දයක් ප්‍රාණගමකින් අල්ලාහ් සුබ්හානහු වතාලා පැහැදිලි කරනවා කවුරුන් තමන්ගේ හදවත පිරිසුදු කරගත්තද, තමන්ගේ හදවත කවුරුන් පිරිසුදු කරගත්තද ඔහු තමයි ජයග්‍රහණයටපත් වෙන්නේ කියලා පරිසුද්ධ කුර්ආන් එකමකින් අල්ලාහ් සුබ්හානහු වතාලා පැහැදිලි කරනවා. අද මිනිසුන් තමන්ගේ බාහිරේ ලක්ෂණ කරගන්න නොයෙකුත් උත්සාහයන් දරනවා. තමන්ගේ මුහුණ ලක්ෂණ කරගන්න, තමන්ගේ ශරීරයේ ලක්ෂණ කරගන්න අද කොච්චරද දෙන්නේ? ගෞරවනීය සහෝදරනි කොච්චරද උත්සාහයන් දරනවා. ජිම් එකට යනවා. සමහර කට්ටිය නොයෙකුත් ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. මොකටද? තමන්ගේ මුහුණ ලක්ෂණට තියාගන්න, තමන්ගේ කොණ්ඩ ලක්ෂණට තියාගන්න, තමන්ගේ බොඩි එක ලක්ෂණට තියාගන්න කොච්චරද උත්සාහයන් කරනවද?
කොච්චරද වේද දරනවා, කොච්චරද මිල මුදල් වැය කරනවා. නමුත් තමන්ගේ හදවත ලස්සන කර ගැනීම සඳහා, තමන්ගේ හදවත ආලෝකමත් කර ගැනීම සඳහා, තමන්ගේ හදවත තුළ එය ඊටමත් පිරිසුදු කර ගැනීම සඳහා අද මිනිසයන් ඒ කෙරෙහි දරන උත්සාහය 0. ගෞරවනීය සහෝදරනි, ඒ කෙරෙහි උත්සාහය දරන එක බිඳුවකට තමයි වැටලා තියෙන්නේ. ඒ කෙරෙහි කල්පනාවකුත් නෑ මිනිසයන්ට. ඇයි? මිනිසයන්ගේ ධර්ම එච්චරක් දුරට ගියේ නෑ, ඔබට ගියේ නෑ. ඔක්කොම මේ ලෞකික ජීවිතයත් එක්ක තමයි වැටලා තියෙන්නේ. ඒ නිසා ගෞරවනීය සහෝදරනි, වැඩිහිටියනි, අපි වටහා ගන්නට ඕනේ, අපි අපගේ හදවත පරිසුද්ධ කර ගන්නට ඕනේ. ප්‍රථමයෙන්ම අපගේ හදවත පරිසුද්ධ කරගෙන මේ හදවතේ තුල අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ප්‍රේමයේ ආදරය පමණක් අපි ඇති කර ගන්නට ඕනේ. අපි ආරක්ෂා කර ගන්නට ඕනේ. එහෙම නැතුව අපි රවටීමටපත් වෙන්නට හොඳ නැහැ. මේ ලෞකික ජීවිතයේ මේ ලෞකික වස්තුන් අපිව බලලා අපිව රවට්ටවගෙන ඉන්නවා. ඒක තමයි පරිසුද්ධ කුර්ආන් එකම කියන අල්ලාහ් සුබ්හානහු වතාලා පැහැදිලි කරන්නේ ෆලා තගුරන්නකුමුල් හයාතුද් දුනියා. මේ ලෞකික ජීවිතය ඔයගලන්ව රවට්ටන්න නැතුව තියපු දෙයක්. ඒ වගේම රවට්ටන වූ ෂයිතන් ඔයගලන්ව රවට්ටන්න නැතුව හිටපු දෙයක් කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා කුර්ආන් එකම කියන අල්ලාහ් පැහැදිලි කරනවා. ඒ නිසා ගෞරවනීය සහෝදරයනි, වැඩිහිටියනි, අපි මේ ලෞකික වස්තුන් බලලා ලෞකික ජීවිතේ බලලා රවටෙන්නත් හොඳ නැහැ. ඒ වගේම රවට්ටන්නා වූ ෂයිතන්ගේ රවටීමෙකුත් අපිව ආරක්ෂා කරගන්නට ඕනේ. එතකොට අල්ලාහ් සුබ්හානහු වතාලා අපිට ලබා දීලා තියෙන මේ ලෞකික ජීවිතය අපි මේක වර්ණවත් කරගන්නවා නම්, මේක අපි ආලෝකමත් කරගන්නවා නම් කුමක්ද කරන්නට ඕනේ? ඒකද යුතු ඒ දැනුම ලබා ගන්නට ඕනේ. ඒකද යුතු ඒ දැනුම ලබා ගන්නට ඕනේ. අද ගෞරවනීය සහෝදරයනි, වැඩිහිටියනි, මිනිස්යන්ට තියෙන මේ නොලෙජ් හැම දෙයක්ම අද ලොකු බරක්, ලොකු ස්ට්‍රෙස් එකක්. අද ලෝකේ හැම එක්කෙනාම හොයන්නේ මොනවද? අද ලෝකේ හැම එක්කෙනාම ගත්තම මේ හැම එක්කෙනාම හොයන්නේ මොනවද? සැලසීම හොයන්නේ, සතුට හොයන්නේ, සොම්නස හොයන්නේ, ප්‍රීතියෙන් ඉන්නට ඕනේ. හැම එක්කෙනාම සොලියුෂන් එකක් තමයි හොයන්නේ ලෝකේ. දැන් කෝටි 800ක ජනතාවක් ජීවත් වෙනවා. අපි ගත්තනම් ලොකු කන්ෆරන්ස්, ලොකු රටවල් ගත්තනම්, තනි පුද්ගලයන් ගත්තනම් මේ හැම එක්කෙනාගේම කල්පනාව මොනවාද? මම සතුටුදායක ජීවිතයක් ගත කරන්නට ඕනේ, සැලසීමෙන් ජීවත් වෙන්නට ඕනේ, කාටවත් ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්නට ඕනේ, හොඳට ජීවත් වෙන්නට ඕනේ කියන මේ අරමුණෙන් තමයි තනි මිනිස්සෙක් වෙන්නට පුළුවන්, රටක් වෙන්නට පුළුවන් උත්සාහ කරන්නේ. ඒකට කොච්චරද උත්සාහයන් කරනවා. තනි පුද්ගලයන් වෙන්නට පුළුවන්, රටක් වෙන්නට පුළුවන්. නමුත් ඒගොල්ලන් ගන්නේ උත්සාහයන් වල ඒකේ එන්ඩින් එක, නතිජය එක මොනවද කියලා කිව්වොත් ගෞරවනීය සහෝදරනි, කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඇයි මේ මිනිස්යන් ඒ උත්සාහය දරන්නේ? මේ ලෞකික ජීවිතය ඇතුළමයි උත්සාහය දරන්නේ. මේ ලෞකික වස්තුන් එක්ක බැඳිලාමයි මේ උත්සාහය දරන්නේ. තමන්ගේ හදවත මේ ලෞකික ආශාවන් එක්ක බැඳිලා තමයි මේ උත්සාහය දරන්නේ. ඒ නිසා මේ මිනිස්යන්ට ඒකද යුතු සොලියුෂන් එක ලබා ගන්නට බෑ. කවදද මිනිස්යන් තමන්ගේ හදවතින් මේ ලෞකික ආශාවන් අත්හරිනවාද? මේ ලෞකික ආශාවන් තුලින් මිනිස්සයා තමන්ගේ හදවත පරිසුද්ධ කරගන්නවාද? එතකොට මේ මිනිස්සයා ලෞකික ජීවිතයේදී අල්ලාහ් සුබ්හානහු වතාලාගේ නූර් එක ලබා ගන්නවා. ඒ අල්ලාහගේ තජල්ලි එක, ඒ අල්ලාහගේ නූර් එක ලබා ගන්නට ඕනේ. ගෞරවනීය සහෝදරනි, වැඩිහිටියනි, අල්ලාහගේ තජල්ලි එක, අල්ලාහගේ නූර් එක ලැබෙන්නේ නැතුව මේ මිනිස්යාට මේ ලෝකේ සැනසීමකට හේතු ජීවිතයක් ගත කරන්නට බෑ. සොලියුෂන් එකක් ලැබෙන්නේ නැහැ. සතුටුදායක සොම්නසක් ඇතුව, ප්‍රීතියක් ඇතුව ජීවත් වෙන්නට බෑ මේ නූර් එක එන්නේ නැතුව. නොලෙජ් එකක් හරියාකාර වෙන්නේ කවදාද කියලා කිව්වොත්, ඔක්කොම පැහැදිලි වෙන්නේ කවදාද කියලා කිව්වොත් මේ නූර් එක ආවයින් පස්සේ තමයි. අල්ලාහගේ නූර් එක අපේ හදවත තුළට ආවයින් පස්සේ තමයි හැම දෙයක්ම පැහැදිලි වෙන්නේ. ඇත්ත මොනවාද? බොරුව කියන්නේ මොනවාද? හකීකත් එක කියන්නේ මොනවාද? ස්වර්ගය කියන්නේ මොනවාද? නිරය කියන්නේ මොනවාද? මේ හැම දෙයක්ම පැහැදිලි වෙන්නේ කවදාද කියලා කිව්වොත් මේ නූර් එක ආවයින් පස්සේ. මේ නූර් එක එන්නේ නැතුව මේ මිනිස්යාට මේ සෑම දෙයක්ම අපැහැදිලි. අඳුරක් එක තමයි ඉන්නේ. ඇයි කියලා කිව්වොත් ගෞරවනීය සහෝදර, තමන්ගේ හදවත තුළ අඳුර තියෙන නිසා මේ නොලෙජ් එකත් අඳුරක් තමයි. මේ නොලෙජ් එක ගෞරවනීය සහෝදර වැඩිහිටියනි මේක ආලෝකයක් කරගන්නවා නම් එතකොට ඒකට අවශ්‍ය වෙන්නේ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ නූර් එක අවශ්‍ය වෙනවා. මේ නූර් එක අපි ලබා ගන්නට ඕනේ. අල්ලාහ්ගේ තජල්ලි එක අපි ලබා ගන්නට ඕනේ අපේ හදවත තුළ. ඒකට ගෞරවනීය සහෝදර වැඩිහිටියනි අපි අපගේ හදවත පිරිසුදු කරගන්නට ඕනේ. අපගේ හදවත අපි පරිසුද්ධ කරගන්නට ඕනේ.
හදවත පරිශුද්ධ කරගත්තාම තමයි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඒ නූර් එක ආලෝකය ලබා ගන්නට පුළුවන්. කුර්ආන් එක මගින් අල්ලාහ් සුබ්හානහු වතාලා පැහැදිලි කරනවා අල්ලාහ් යහ්දිල්ලාහු බිනූරිහි මන් යෂා. අල්ලාහ් සුබ්හානහු වතාලා කාහට ඔහුගේ අභිමතයේ පරිදි අල්ලාහ් සුබ්හානහු වතාලා ඔහුගේ ආලෝකයෙන් මිනිසුන්ව යහමඟ යවනවා යනුවෙන් පරිශුද්ධ කුර්ආන් එක මගින් අල්ලාහ් පැහැදිලි කරලා තියෙනවා. මන්දයක් ගෞරවනීය සහෝදරයනි වැඩිහිටියනි අපි අල්ලාහ් සුබ්හානහු වතාලා මවල තියෙන කුමක් සඳහාද මේ ලෝකේ? වමා ඛලක්තුල් ජින්න වල් ඉන්ස ඉල්ලා ලියඅබුදුන්. අපි අල්ලාහ් සුබ්හානහු වතාලා මේ ලෝකේ මවල තියෙන්නම අපිව අල්ලාහ්ව නැමදුම් කිරීම සඳහා. අල්ලාහ්ව නැමදුම් කිරීම සඳහා තමයි අපිව මේ ලෝකේ අල්ලාහ් සුබ්හානහු වතාලා මවල තියෙන්නේ. එතකොට අපිව මවපු අරමුණ අල්ලාහ්ව නැමදුම් කරන්නට ඕනේ. වෙන අරමුණක් නැහැ. මේ ලෞකික වස්තු ලබා ගැනීමට හෝ එහෙම නැත්නම් මේ තාන්නමාන ලබා ගැනීමට හෝ එහෙම නැත්නම් මේ ලෞකික ජීවිතයේ සදාකාලික ජීවිතයක් ගත කිරීමට නෙමෙයි අපි අල්ලාහ් මවලා තියෙන්නේ. අපි අල්ලාහ් මේ ලෝකෙට මවලා තියෙන්නේ අල්ලාහ්ව නැමදුම් කිරීම සඳහා. ගෞරවනීය සහෝදර වැඩිහිටියනි, එතකොට අපේ අරමුණ අල්ලාහ්ව නැමදුම් කරන්නට ඕනේ. අපි අල්ලාහ්ව නැමදුම් කරන්නට ඕනේ. මේක තමයි අපේ අරමුණ. නමුත් මිනිස්යන් මේ කෑම දෙයක්ම අමතක කරලා ලෝකේ ජීවත් වෙනවා. ගෆ්ලත් එකේ මිනිස්යන් ජීවත් වෙනවා. ගෞරවනීය සහෝදර වැඩිහිටියනි, මේ ගෆ්ලත් එක නැති කරගන්නට ඕනේ. මේ අමතක වීම නැති කරගන්නට ඕනේ. පැය 24ම අල්ලාහ්ගේ මතකයෙන් අපි ගෙවන්නට ඕනේ. අල්ලාහ්ගේ මතකයෙන් අපි ගෙවන්නට ඕනේ අපගේ ජීවිතය. ගෞරවනීය සහෝදර වැඩිහිටියනි, මේක තමයි අල්ලාහ් සුබ්හානහු වතාලා බලාපොරොත්තු වෙන්නේ. කුර්ආන් එකමකින් අල්ලාහ් සුබ්හානහු වතාලා පැහැදිලි කරනවා ඛියාමත් එක දිනේදී මේ මිනිස්යන්ව අල්ලාහ් සුබ්හානහු වතාලා එක්රොක් කරලා එක ප්‍රශ්නයක් අල්ලාහ් විමසයි. කුර්ආන් එකමකින් අල්ලාහ් පැහැදිලි කරනවා යා අයියුහල් ඉන්සාන් මා ගර්රක බිරබ්බිකල් කරීම් අල්ලදි ඛලකක ෆසව්වාක ෆඅදලක ෆී අය්යි සූරතින් මා ශාअ රක්කබක. කුර්ආන් එකමකින් අල්ලාහ් සුබ්හානහු වතාලා පැහැදිලි කරනවා යා අයියුහල් ඉන්සාන් අහෝ මනුෂ්‍යයානනි මා ගර්රක බිරබ්බිකල් කරීම් මවා පරිපාලනය පරිපෝෂණය කරන්නා වූ අත්‍යුත්කෘෂ්ඨ වූ සර්ව බලධාරී අල්ලාහ් සුබ්හානහු වතාලා අල්ලාහ්ගේ මතකේ ඔබව කුමක්ද මේ ලෝකේ රවටුවේ කියලා අල්ලාහ් ප්‍රශ්න කරයි. අල්ලාහ්ගේ මතකේ ඔබ කුමක්ද මේ ලෝකේ රවටුවේ කියලා අල්ලාහ් ප්‍රශ්න කරයි. අල්ලදී ඔහු කෙබඳු කෙනෙක්ද ඛලකක අපිව මේ ලෝකෙට නැවුවේ අල්ලාහ් සුබ්හානහු වතාලා. فسواك අපිව පිළියෙල කරේ අල්ලාහ් සුබ්හානහු වතාලා. فعدلك අපිව දෙලින් කරේ අල්ලාහ් සුබ්හානහු වතාලා. في أي سورة ما شاء ركبك අපිව අලංකාර ස්වරූපයකින් අපිව නැවුවේ අල්ලාහ් සුබ්හානහු වතාලා. මේ සෑම දෙයක්ම කරපු රබ්බුල් ආලමීන් අල්ලාහ්ගේ මතකයෙන් ඔබ කුමක්ද මේ ලෝකේ රැවටුවේ කියලා අල්ලාහ් ප්‍රශ්න කරයි. මන්දයක් මනුෂ්‍යයා දවසින් දවස රැවටෙනවා මේ ලෞකික වස්තුන් බලලා. මේ ලෞකික වස්තුන් බලලා, මේ තාන්නමාන්න බලලා, මේ මිල මුදල් බලලා, මේ යාන වාහන බලලා ගෞරවනීය සහෝදරනි දවසින් දවස මනුෂ්‍යයන් තමන්ගේ මනෝ ආශාවන් වලට යටපත් වෙලා මේ ශෛතාන්ගේ අදිතාලමේ ගිහිල්ලා මනුෂ්‍යයන්ගේ ලෞකික ලක්ෂණ බලලා අද මනුෂ්‍යයන් රැවටීමටපත් වෙනවා. එනිසා ගෞරවනීය සහෝදර වැඩිහිටියනි මේ රැවටීමෙන් අපි බේර ගන්නට ඕනේ. පිරිමි කියලා කියන්නේ කවුද? රිජාලුන්. පිරිමි කියලා කියන්නේ කවුද? අපි හිතන පිරිමි නෙවෙයි. අපි හිතන්නේ මොනවාද කවුද පිරිමි කියලා කිව්වනම්? ළමයි හදන කෙනාද පිරිමි? නෑ. කුර්ආන් එකේ අල්ලාහ් කියනවා රිජාලුන්. පිරිමි කවුද දන්නවද? ආම්බලෙන්ද යාන් කියලා අල්ලාහ් කියනවා කුර්ආන් එකේ. රිජාලුන් ලා තුල්හීහිම් බයිඋන් වලා තිජාරතුන් අන් දික්රිල්ලාහ්. කවුද පිරිමි කියලා කිව්වොත්? පිරිමි කවුද කියලා කිව්වොත් කවුරුන් තමන්ගේ ව්‍යාපාරය තමන් කරන වැඩ තමන්ගේ බිස්නස් එකක් වෙන්නට පුළුවන්, ඔෆිස් එකේ වැඩක් වෙන්නට පුළුවන්, මේ ලෞකික ජීවිතය වෙන්නට පුළුවන්. අල්ලාහ්ගේ zikr-රකින් ඒ තමන්ගේ බිස්නස් එක, ඒ තමන් කරන වැඩ මේ වළක්වන්න නැතුව ඉන්නවනේ, එයා තමයි පිරිමි කෙනා. අල්ලාහ්ව අමතක කරන්නේ නැතුව ඉන්නව නේද? එයා තමයි පිරිමියා. බිස්නස් බજાર එකට ගියත් අල්ලාහ් ඔෆිස් එකට ගියත් අල්ලාහ් පැය 24ම අල්ලාහ්ව අමතක කරන්නේ නැතුව ඉන්නවනේ, මෙයා තමයි පිරිමියා. කුර්ආන් එකේ අල්ලාහ් කියනවා. ஆம்பளைங்க யாரு? அல்லாஹ்வ மறக்காம தந்த தொழில் துறவுகள், தந்த வியாபாரம் இது அல்லாஹ்வுக்கு தடுக்காம இருக்கிறவங்க தான் ஆம்பளை. மேக்கவே பிரிமியா ගෞරවනීය සහෝදරනි, මේ වගේ පිරිමින් වෙන්න ඕනේ අපි. පිරිමි කියලා කියන්නේ ඒක තමයි. පිරිමිකම කියලා කියන්නේ ඒක තමයි. පිරිමිකම කියන්නේ අපි හිතන පිරිමිකමක් නෙමෙයි.
ගෞරවනීය සහෝදරනි, සත්‍ය පිරිමියා කියන්නේ කවුද? තමන්ගේ දූ දරුවන් වෙන්නට පුළුවන්, තමන්ගේ දිරිඳ වෙන්නට පුළුවන්, තමන්ගේ ඉන්න මේ හැම දෙයක්ම අල්ලාහගේ විග්‍රහයේ තමන්ව වළක්වන්නට ඉන්නවාද? මෙයා තමයි පිරිමියා. ගෞරවනීය සහෝදරනි, ඇයි ඉස්ලාමයේ ලව් කරන්නට අනුමැතිය නැත්තේ? ඒ කියන්නේ එක ස්ත්‍රියක් එක පුරුෂයෙක්ව, එක ස්ත්‍රියක් එක පුරුෂයෙක්වයි, එක පුරුෂයෙක් එක ස්ත්‍රියක්වයි ලව් කරන්න අනුමැතිය නැහැ. මේ හදවත පුද කරන්න අනුමැතිය නැහැ ඉස්ලාමයේ. එක කෙල්ලෙක්ට කොල්ලෙක්ටයි, එක කොල්ලෙක් කෙල්ලෙක්ටයි තමන්ගේ හදවත පුද කරන්න අයිතිය නැහැ. නමුත් මිනිසෙක් වුණාම ඒ හැඟීම එනවා. මිනිසෙක් වුණාම හැම කෙනාටම මේ හැඟීමක් එනවා නේද? ඒ හැඟීමක් ආවත් අපි ඒකට තවබා කරන්නට ඕනේ. ඒකට අපි තවබා කරන්නට ඕනේ. ඉස්තිග්ෆාර් කරන්නට ඕනේ. ඒ වගේ හැඟීම් ආවනම් ඒවට අපි අපගේ හැඟීම් පාලනය කරගන්න බැරි වුණාම අපි ඒකට තවබා කරන්න ඕනේ. ඇයි කියලා කිව්වොත් මේ හදවතේ අයිතිකරු අල්ලාහ තමයි. කුර්ආන් එකේ මගින් අල්ලාහ් සුබ්හානහු වතාලා පැහැදිලි කරනවා. අපිට අල්ලාහ් අදත්තද කියලා දෙනවා, විනය කියලා දෙනවා. අදපු ඔළුකට අල්ලාහ් දෙල්ලිතාරා. එපිටි අන්න වෙච්චෝලු එන්න අදපු ඔළුකට අල්ලාහ් දෙල්ලිතාරා. අල්ලාහ් සුබ්හානහු වතාලා අපිට කියලා දෙනවා කොහොමද අපි ඒ කියන්නේ ප්‍රේමය කරන්නට ඕනේ. කාටද ප්‍රේමය කරන්නට ඕනේ? කාටද ආදරය කරන්නට ඕනේ? පළවෙනිව අපේ හදවත කාටද දෙන්න ඕනේ? කියන එක කුර්ආන් එක මගින් අල්ලාහ් පැහැදිලි කරනවා. කුල් ඉන් කාන ආබාඋකුම් වඅබ්නාඋකුම් وإخوانكم وأزواجكم وعشيرتكم وأموال اقترفتموها وتجارة تخشون كسادها ومساكن ترضونها أحب إليكم من الله ورسوله وجهاد في سبيله فتربصوا حتى يأتي الله بأمره. قرآن के मगीन अल्लाह को सुब्हानहु व तआला ताहदील करනවා. या रसूल अल्लाह ඔබේ මිනිසුන්ට පවසන්න या रसूल अल्लाह. या रसूल अल्लाह अल्लाहुम्मा सल्ली अला मुहम्मद व अला आलि मुहम्मद. या रसूल अल्लाह මේ මිනිසුන්ට ඔබ පවසන්න या रसूल अल्लाह. ඉන් කාන ආබාඋකුම් තමන්ගේ තාත්තට වැඩිය, ව අබ්නාඋකුම් තමන්ගේ දූපුතුන්ට වැඩිය, තමන්ගේ ළමයින්ටත් වැඩිය, ව ඉඛ්වානුකුම් තමන්ගේ සහෝදර සහෝදරියන්ටත් වැඩිය, ව අස්වාජුකුම් තමන්ගේ බිරින්දාවරුන්ටත් වැඩිය, ව අශීරතුකුම් තමන්ගේ අසල්වැසි ඥාතීන්ටත් වැඩිය, ව අම්වාලුන් ඉක්තරෆ්තුමුහා තමන් එක්කම් කරපු තමන්ගේ ධනයටත් වැඩිය, ව තිජාරතුන් තක්ෂවුන කසාදහා තමන්ගේ කුමන ව්‍යාපාරයක අලාභයක් ලොස් එකක් එයි කියලා බය වෙනවද? එවැනි ව්‍යාපාරයකටත් වැඩිය, ව මසාකිනු කරලවුනහා තමන්ගේ හිස් කැමැති මේ ඉඩම් පඩම් වලට වැඩිය, අහබ්බ ඉලයිකුම් මිනල්ලාහ් විශාල අතක් අල්ලාහ් කියනවා. අම්මා තාත්තට වැඩිය, දූ දරුවන්ටත් වැඩිය, බිරින්දාවරුන්ටත් වැඩිය, සහෝදර සහෝදරියන්ටත් වැඩිය, අසල්වැසි ඥාතීන්ටත් වැඩිය, තමන්ගේ ධනයටත් වැඩිය, තමන්ගේ බිස්නස් එකටත් වැඩිය, තමන්ගේ ඉඩ කඩම් බිල්ඩින් වලටත් වැඩිය විශාල අතක් කියලා අල්ලාහ් කියනවා. මේ විශාල අතට වැඩිය අහබ්බ ඉලයිකුම් මිනල්ලාහ් අල්ලාහ්ගේ ආදරය වැඩි වෙන්නට ඕනේ. අල්ලාහ් අදත්තක කියලා දෙනවා, විනය කියලා දෙනවා. ආදරය කරන්න ඕනේ කොහොමද? ප්‍රේමයක් ඇති කරගන්න ඕනේ කොහොමද? ලව් එක ඇති කරගන්න ඕනේ කොහොමද? හිතේ පළවෙනි එක අල්ලාහ්ගේ ආදරය, පළවෙනි එක අල්ලාහ්ගේ ප්‍රේමය, දෙවෙනුව වරසූලිහි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාලන්ගේ ප්‍රේමය, තුන්වෙනුව වජිහාදින් ෆී සබීලි මුළු ලෝකෙටම ගිහිල්ලා අල්ලාහ් සුබ්හානහු වතාලාගේ දීන් එකේ වැඩේ කිරීම, ඒකේ ආදරය ඇති කරගන්නට ඕනේ. අල්ලාහ්වයි රසූල්වයි අරගෙන මුළු ලෝකෙටම ගිහිල්ලා දීන් එකේ වැඩේ කරන්නට ඕනේ. ඊට පස්සේ තමයි අම්මා තාත්තා, ඊට පස්සේ තමයි බිරිඳ, ඊට පස්සේ තමයි ළමයි. ගෞරවනීය සහෝදර වැඩිහිටියෝ, නමුත් අපේ සමාජයේ ඔක්කොම කනපිට ආරවගෙන ඉන්නේ. අල්ලාහ්ව අතහැරලා, රසූල්ව අතහැරලා, අල්ලාහ්ගේ මාර්ගයේ උත්සාහ කිරීම අතහැරලා, මේ තුනම අතහැරලා මිනිස්යන් තමන්ගේ බිරිඳට හදවත පුද කරලා, තමන්ගේ ළමයින්ට හදවත පුද කරලා. මේක අදම්පක නෙමෙයි, මේක විනයක් නෙමෙයි. ගෞරවනීය සහෝදර වැඩිහිටියනි, අපි වටහා ගන්නට ඕනේ. අපි පිරිමින් හැටියට ජීවත් වෙන්න ඕනේ. අපි අපගේ හදවත අල්ලාහ් සුබ්හානහු වතාලා පමණයි අපි අල්ලාහට දෙන්නට ඕනේ. මන්දියක් ගෞරවනීය සහෝදරනි, පොළවේ ජීවිතයේ తాවකාලිකයි, දේව ප්‍රේමයේ සදාකාලිකයි. මේ පොළවේ ජීවිතයේ తాවකාලිකයි. දේව ප්‍රේමය අල්ලාහගේ ආදරය තමයි සදාකාලිකයි. love of Allah solution to world. අපි මුළු ලෝකෙටම කියන්න ඕනේ, මේ කෝටි 800 ජනතාවකටම කියන්න ඕනේ. සොලියුෂන් එක තියෙන්නේ කොහෙද? මේ කෝටි 800 ජනතාවටම අපි ගිහින් කියන්න ඕනේ අල්ලාහගේ ආදරය තමයි සොලියුෂන් එක තියෙන්නේ. මේ ලොකු ලොකු ඉන්ටර්නැෂනල් රටවල් වලට කියන්න ඕනේ චයිනාවේ කෝටි 170ක් ඉන්නවා.
ඉන්දියාවේ කෝටි 160ක් ඉන්නවා. තව තව ලොකු ලොකු ට්‍රයිබ්ස් ඉන්නවා. වැඩිකාරයෝ ඉන්නවා. ආදිවාසීන් කට්ටිය ඉන්නවා. මේ හැම කෙනාටම ගිහිල්ලා කියන්නට ඕනේ. සොලියුෂන් එක තියෙන්නේ කොහෙද? අල්ලාහ්ගේ ආදරය තමයි. ගෞරවනීය සහෝදරි කෝටි 800 ජනතාවක් ඉන්නවා. මේ කෝටි 800 ජනතාවටම ගිහිල්ලා කියන්නට ඕනේ සොලියුෂන් එකද love of Allah solution to world. හැම භාෂාවෙන්ම කියන්නට ඕනේ. පොළවේ ජීවිතයේ తాවකාලිකයි, දේව ප්‍රේමයේ සදාකාලිකයි. ගෞරවනීය සහෝදරනි වැඩිහිටියනි හැම කෙනාටම ගිහිල්ලා කියන්නට ඕනේ සොලියුෂන් එක ලබා ගන්නට ඕනේද? තමන්ගේ සෑම දෙයක්ම අල්ලාහ්ගේ පැත්තට හරවන්න. තමන්ගේ සම්මතකම අල්ලාහ්ත් එක්ක තියාගන්න. තමන්ගේ හදවත අල්ලාහ්ගේ පැත්තට හරවන්න. ගෞරවනීය සහෝදරනි වැඩිහිටියනි මේක තමයි සොලියුෂන් එක තියෙන්නේ. මේක තමයි සොලියුෂන් එක තියෙන්නේ. අද එක එක්කෙනා සොලියුෂන් හොයනවා. අලුත් දේවල් හොයනවා. ගෞරවනීය සහෝදරනි කොහෙද කියලා වස්තුන් හොයාගත්තත් ඒ අනිත් හැම එකේම ලැබෙන්නේ මේ මනුස්සයාට ගෞරවනීය සහෝදරනි වැඩිහිටියනි මොනවද ලැබෙන්නේ? අන්තිමට රවටීමක් කඳුළු හැරෙන්න වෙන කිසිම දෙයක් නැහැ. ඒ නිසා ගෞරවනීය සහෝදරනි වැඩිහිටියනි අපි සියලු දෙනාම අපි නියත කියන්න ඕනේ අධිකන් කරගන්න ඕනේ අපගේ ජීවිතය අල්ලාහ්ගේ ආදරයත් එක්ක ප්‍රේමයත් එක්ක ගත කරන්න ඕනේ. හරි මේකට යුතු වේග මොනවාද? මඟ මොනවාද? හැම කෙනාටම පුළුවන්ද? පුළුවන්. හැම කෙනාටම පුළුවන්. හැම කෙනාටම පුළුවන් තමන්ගේ හදවත ආලෝකමත් කරගෙන තමන්ගේ හදවත තුල අල්ලාහ්ගේ නූර් එකයි තජල්ලි එකයි ලබාගෙන තමන්ගේ නොලෙජ් එක ආලෝකමත් කරගෙන තමන්ගේ බැල්ම ආලෝකමත් කරගන්නට පුළුවන්. අල්ලාහ් සුබ්හානහු වතාලාගේ නූර් එකෙන් ජීවත් වෙන්නට පුළුවන් හැම කෙනාටම. කිසිම තරාතිරමක් ඕනේ නැහැ. උගත්, නූගත්, පොහොසත්, දුප්පත්, ස්ත්‍රී, පුරුෂ, තරුණ, මහලු හැම කෙනාටම පුළුවන්. කිසිම තරාතිරමක් නැහැ. කවුරුත් හිතන්නේ නැහැ මේක මට ලබා ගන්න බෑ කියලා. පුළුවන්. හැම කෙනාටම ලබා ගන්න පුළුවන්. ඒකට වේග මොනවාද? මාර්ගය මොනවාද? ඒකට වේග තමයි, ඒකට මාර්ගය තමයි ප්‍රථමයෙන්ම තෞබා ඉස්තිග්ෆාර් දොරටුවට යන්නට ඕනේ. තෞබා ඉස්තිග්ෆාරගේ දොරටුවට යන්නට ඕනේ. තෞබා ඉස්තිග්ෆාරගේ දොරටුවට ගිහිල්ලා කම්ප්ලීට් එක තෞබා එකක් කරගන්නට ඕනේ. කම්ප්ලීට් එක තෞබා එකක් කරගන්නට ඕනේ ප්‍රථමයෙන්. ඉන්පස්සේ මොනවද කරන්නට ඕනේ? දිවෙන් ඉස්තිග්ෆාරයෙන් පටන් ගන්නට ඕනේ. දිවෙන් ඉස්තිග්ෆාර. ඉස්තිග්ෆාර අධික වශයෙන් දිවෙන් කරගෙන ඉන්නට ඕනේ. පොඩ්ඩක් දවස් එහෙම කරගෙන ඉන්නකොට ඉන්පස්සේ දිවෙන් තස්බීහ් පටන් ගන්නට ඕනේ. නිකන් ඉන්න වෙලාවට, ඔෆිස් එකේ යන වෙලාවට, පාරේ බજાર එකේ ඉන්න වෙලාවට, ගෙදර ඉන්න වෙලාවට හැම වෙලාවෙම තස්බීහ්. තතෙන් තස්බීහ් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ කොච්චර තස්බීහ් කියනවා. සුබ්හානල්ලාහ්, අල්හම්දුලිල්ලාහ්, අල්ලාහු අක්බර් කොච්චර දේවල් කියනවා. මේ වගේ කටින් තස්බීහ් කරන්න පටන් ගන්න ඕනේ. මේක කරගෙන ඉන්නකොට ඊට පස්සේ ඒක කල්බි zikr එකක් හැටියට මාරු වෙනවා. ඒක කල්බි zikr එකක් හැටියට මාරු වෙනවා. ඊපස්සේ කොහේ හිටියත් කල්බියක ගෞරවනීය සහෝදර වැඩිහිටියනේ අපගේ කල්පනාව ඒ වගේම අපගේ රූහ එක අපගේ හදවත අල්ලාහ් කියලාගෙන ඉන්නේ. අපි නිදාගත්තත් අපගේ හදවත අල්ලාහ් කියලාගෙන ඉන්නේ. ගෞරවනීය සහෝදර වැඩිහිටියනේ මේක කල්බියක් හැටියට අපි මාරු කරගන්නට ඕනේ. ඉන්පසු ඒක අල්ලාහ්ගේ ආදරයක් හැටියට පරිවර්තනය වෙනවා. අල්ලාහ්ගේ ආදරයක් හැටියට පරිවර්තනය වෙනවා. අල්ලාහ්ගේ ආදරයක් හැටියට පරිවර්තනය වුණායින් පස්සේ ගෞරවනීය සහෝදර ඊට පස්සේ සතුටුදායක ජීවිතයක් ගත කරන්න පුළුවන්. වින්දනාකාරී ජීවිතයක් ගත කරන්නට පුළුවන්. සම්මතකින් යුතුව ජීවිතයක් ගත කරන්නට පුළුවන්. ප්‍රීතියකින් යුතුව ජීවිතයක් ගත කරන්න පුළුවන්. අපගේ දාවත් එක, අපගේ ඉබාදත්, අපගේ සම්පූර්ණ ජීවිතේම රසවත් වේ. සුජූද් එකේ, තහජ්ජුද් එකේ, සුජූද් එකේ නම් ඔළුව උස්සන්න අපිට හිතෙන්නේ නැහැ. තහජ්ජුද් එකේ සුජූද් එකට ගියාම සුජූද් එකේ නම් ඔළුව උස්සන්න අපිට හදවත හිත දෙන්නේ නැහැ. ඇයි? එච්චර රසවත්. එච්චර මේ ලෝකේ ගෞරවනීය සහෝදර වැඩිහිටියනි තහජ්ජුද් එකේ සුජූද් එක ඒ හැරෙන්නට වෙනම සුජූද් එකක් ගන්නට බෑ. අපේ තස්බීහයේ තියෙන සුජූද්, අපගේ ෆර්ල් සලාත් වල තියෙන නෆල් සලාත් වල තියෙන සුජූද්, මේ හැම සුජූද් එකක්ම රසවත් වෙයි. ඒක ලව් එකෙන් කරනකොට, ආදරයෙන් කරනකොට. ඒකයි ගෞරවනීය සහෝදරනි, ඒක බලකිරීමක් නිසා. එහෙම නැත්නම් නිකන් බරක් ඇතුව කරන්නේ නැතුව ආදරයෙන් ප්‍රේමයෙන් කරනකොට අල්ලාහගේ ඒකට තියෙන වැලියු එක වැඩි. ඒකට තියෙන වැලියු එක වැඩි. හදවතෙන් කරනකොට, කල්පයෙන් කරනකොට ඒකට තියෙන වැලියු එක වැඩි. ඒ නිසා ගෞරවනීය සහෝදරනි අල්ලාහගේ ආදරයක් හැටියට පරිවර්තනය වුණායින් පස්සේ ඊට පස්සේ අපේ හැම දෙයක්ම රසවත් වෙනවා. ඊට පස්සේ අපේ හැම දෙයක්ම ගෞරවනීය සහෝදරනි වර්ණවත් වෙනවා. ඒක ඊටාත්ම සතුටුදායක වෙනවා. ඒක අපි වටහා ගන්න ඕනේ. මේ ජීවිතය අපි විතරක් ගත කරන එක නෙවෙයි. මේ ජීවිතය අපි විතරක් ගත කරන එක නෙවෙයි. අපේ ස්ත්‍රීන්ට කියලා දෙන්නට ඕනේ. අපේ ස්ත්‍රීන්ට කියලා දෙන්නට ඕනේ. ගෞරවනීය සහෝදර වැඩිහිටියනි අපේ ස්ත්‍රීන්ට මේක සම්පූර්ණ වශයෙන්ම කියලා දෙන්නට ඕනේ. ගණිතපුරියේ නිලාන පෙරියෝරගලේ සහෝදරගලේ
நாங்க விலகிக் கொள்ள வேண்டிய விஷயம் என்னன்னு தெரியல. உள்ளத்தை அல்லாஹுக்காக வேண்டி பறி கொடுத்து, உள்ளத்துல அல்லாஹோட அன்பை சுமந்து, அல்லாஹோட அன்புடைய இன்பத்துல குதூகலத்துல வாழ வேணுமா? எங்கட 24 மணித்தியால வாழ்க்கை, எங்கட ஒவ்வொரு இரவை பகலை, எங்கட தனிமை கூட்டு, எங்கட தஅவத், எங்கட இபாதத், எங்கட சம்பூர்ணமான வாழ்க்கை அல்லாஹோட அன்புடைய இன்பத்துல கல்வியோம். மனிதன் உலகத்துடைய வாழ்க்கையில இந்த உலகத்துடைய மினுக்கத்தை கண்டு, மயக்கத்தை கண்டு மதிமயங்கி, இந்த மினுக்கத்துல மயக்கத்துல மனிதன் மதிமயங்கி வாழ்ந்து கொண்டிருக்கிறான். நாங்க அல்லாஹோட பேரழகையும் பார்க்கல, அல்லாஹோட ஜமால், அல்லாஹோட சிபாத்துகளை நாங்க விளங்கல்ல. அல்லாஹுக்கு ஒரு சிபாத் இருக்குது, யா ஜமால். அல்லாஹ் பேரழகானவன். அல்லாஹுடைய சிபாத்துகளை நாங்க விளங்குவோம். அல்லாஹுடைய சிபாத்துகளை விளங்கி அல்லாஹோட சிபாத்துகளை நாங்கள் எங்களுடைய உள்ளத்தில் உண்டாக்கிக் கொள்வோம். நூறுள்ள மனிதனாக மாறுவோம். இந்த நூறுள்ள மனிதனாக மாறுறதுக்கு முதலாவது மனிதன் என்ன செய்யணும்? அல்லாஹோட நூறு தஜல்லி எடுக்கணும் என்றா இந்த மனிதன் தன்னை உள்ளத்தை பரிசுத்தப்படுத்திக் கொள்ளணும். இந்த உள்ளத்தை எப்படி பரிசுத்தப்படுத்திக் கொள்றது? தௌபாவை கொண்டு பரிசுத்தப்படுத்திக் கொள்ளணும். தௌபாவுடைய வாசலுக்கு போகணும், பூர்த்தியான ஒரு தௌபாவை செய்யணும். எப்படி என்று தெரிஞ்சா தாவூத் அலைஹிஸ்ஸலாத்து வஸ்ஸலாம் அவங்களை பீக்கிறாங்க, அவங்களோட சேம்பர்ல இருக்கிறாங்க. 2 மனிதர்கள் அவங்களோட செக்யூரிட்டிஸ் எல்லாத்தையுமே தாண்டி சேம்பருக்கு வராங்க. தாவூத் அலைஹிஸ்ஸலாத்து வஸ்ஸலாம் அவங்க இரவில் எழுதி பார்க்கிறாங்க, திடீர்னு 2 மனிதர்கள் இருக்கிறாங்க, பயப்படுறாங்க. எப்படி எல்லாம் செக்யூரிட்டிஸை தாண்டி அவங்க ஒரு ராஜா சேம்பருக்கு வந்துட்டாங்க, ஒரு ஜட்ஜா இருந்தாங்க. அப்ப அந்த 2 சகோதரர்கள் சொன்னாங்க, அல்லாஹ்வுடைய நபியே நீங்க பயப்படவான, நாங்க 2 சகோதரர்கள் வந்திருக்கிறோம், உங்கள்கிட்ட ஒரு வழக்கு விஷயமா வந்திருக்கிறோம். இவர் 2 சகோதரன், இவங்க 99 ஆடுகள் இருக்குது, எனக்கிட்ட ஒரு ஆடு இருக்குது. எந்த சகோதரன் அவருடைய 99 ஆடோட எந்த ஒரு ஆடையும் சேர்க்க போறாரு, இதுக்கு நீங்க தான் தீர்ப்பு வழங்கணும் என்று தாவூத் அலைஹிஸ்ஸலாத்து வஸ்ஸலாம் அவங்கள்ட்ட செல்லத்தோட தாவூத் அலைஹிஸ்ஸலாத்து வஸ்ஸலாம் அவங்க சுஜூதுல கொடுத்துட்டாங்க. விஷயம் விளங்கிட்டு சுஜூதுல கொடுத்துட்டாங்க. அல்லாஹ் சுப்ஹானஹு வ தஆலா அந்த சுஜூதை பற்றி பேசுறாங்க. பூர்த்தியான ஒரு தௌபாவை செய்யணும். உள்ளத்தில் இருக்கக்கூடிய அசுத்தங்கள் எல்லாத்தையும் எடுத்து போட்டுக்கணும். இந்த உள்ளத்தை பாதுகாக்கணும். இந்த உள்ளத்தை மனைவிக்கோ உம்மா வாப்பாக்கோ இல்லாட்டி பிள்ளைகளுக்கோ யாருக்குமே இந்த உள்ளத்தை பறிகொடுத்துட கூடாது. இந்த உள்ளத்தை பறிகொடுக்கணும் அல்லாஹ்வுக்கு மட்டும்தான். அப்ப எப்படி மனைவியோட அன்பு வைக்கிறது? அல்லாஹ்வுக்காக வேண்டி மனைவிக்கு அன்பு வைக்கலாம், அல்லாஹ்வுக்காக வேண்டி உம்மா வாப்பாவை அன்பு வைக்கலாம், அல்லாஹ்வுக்காக வேண்டி பிள்ளைகளுக்கு அன்பு வைக்கலாம். ஆனா அல்லாஹ்வை மறந்துட்டு உம்மா வாப்பாவையோ, அல்லாஹ்வை மறந்துட்டு பொண்டாட்டி புள்ள குட்டியவோ, அல்லாஹ்வை மறந்துட்டு ஒரு விஷயம் இல்லை. அல்லாஹ்வுக்காக வேண்டி உம்மா வாப்பாக்கு அன்பு வைக்கலாம், அல்லாஹ்வுக்காக வேண்டி பொண்டாட்டி புள்ள குட்டிக்கு அன்பு வைக்கலாம். ஆனா முதலாவது உள்ளம் அல்லாஹ்வோட இருக்கணும். உள்ளத்தை அல்லாஹ்வுக்கு பறிகொடுக்கணும். அல்லாஹ்வுக்கு பறிகொடுத்து அல்லாஹோட அன்புடைய இன்பத்துல வாழணும். ஆண்களாக வாழணும், ரிஜால்களாக வாழணும், உண்மையான ஆண்களாக வாழணும். எனக்குரிய மேலான பெரியோர்களே சகோதரர்களே, அல்லாஹ்வுடைய அன்புடைய இன்பத்துல இப்ராஹிம் அலைஹிஸ்ஸலாத்து வஸ்ஸலாம் அவங்க அல்லாஹ்வுடைய அன்புடைய இன்பத்துல தந்த மகனை அறுக்கிறதுக்கு முன்னுக்கு வந்தாங்க. நாங்க ரெடியாவோடு எங்களோட உள்ளத்தை அல்லாஹ்வை தவிர மற்ற எல்லாத்தையுமே அறுத்து போட்டுக்கணும். அல்லாஹோட அன்பை தவிர வேற எதெல்லாம் எங்களோட உள்ளத்துல இருக்குமோ எல்லாத்தையுமே அறுத்து போட்டுக்கணும். அது இந்த உலகத்தில் இருக்கக்கூடிய பணம் ஆயிக்கலாம், பெண்ட இன்பம் ஆயிக்கலாம், எதா இருந்தாலும் பரவாயில்ல, எங்களுக்கு எல்லாமே அறுத்து போட்டுக்கணும். அல்லாஹோட அன்பு மட்டும்தான் எங்களுக்கு வேணும். இந்த உள்ளத்தை அல்லாஹ்வை தவிர மற்ற இருக்கிற எல்லாத்தையுமே அறுத்து போட்டுக்கணும். பரிசுத்தமான ரப்புக்கு மட்டும்தான் இந்த உள்ளத்தை பறித்து போகணும். எனக்குரிய மேலான பெரியோர்களே சகோதரர்களே, அல்லாஹோட அன்புடைய இன்பத்துல வாழோடும், அல்லாஹோட அன்புடைய இன்பத்துல எங்களை 24 மணித்தியாலத்தையும் கழிக்கணும். நாங்க நீயத்து வைக்கணும். இந்த மஜ்மால இருந்து எழுதி போகல இந்த பொக்கிஷத்தை சுமந்து கொண்டு போறோம். இந்த பொக்கிஷத்தை வீடுகளுக்கு போயிட்டு செல்லணும். நாங்க நீயத்து வைக்கணும், உடனடியாக தயாராகணும். எங்களோட பேலன்ஸ் வாழ்க்கை, எங்களோட பேலன்ஸ் வாழ்க்கை, எங்களோட இரவு பகல் தனிமை கூட்டு, எங்களோட தஅவத், எங்களோட இபாதத், எங்களோட முழு வாழ்க்கையும் அல்லாஹ்வோட அன்புல கழிப்பு. 24 மணித்தியாலமும் உண்மையான ஆம்பளையா நான் இருப்பேன். அல்லாஹோட அன்புக்கு அல்லாஹோட திக்ருக்கு எந்த விதமான தடையும் வராது. அப்படி நாங்க நியத்து வச்சுக்கொள்ளணும். அதே மாதிரி கணிதக்குரிய மேலான சகோதரர்களே, இந்த பெண்களை பாதுகாக்கணும். எங்களுடைய பெண்கள் தஜ்ஜாலுடைய பித்னா வரப்போக்கல அதிகமான முறையில் எங்களோட பெண்கள் தான் மாற்றிப்படுவாங்க. இந்த பெண்களை நசீமுள்ள பெண்களாக மாற்றணும். அந்த பெண்களை தீனுள்ள பெண்களாக மாற்றணும். கணிதக்குரிய மேலான பெரியவர்களே சகோதரர்களே, அதனால இந்த பெண்களுக்கு நாங்க விலகப்படுத்தணும். இந்த துன்யாவுடைய மஹப்பத்தை இந்த உள்ளத்திலிருந்து, பெண்கள உள்ளத்திலிருந்து எடுத்துடணும். ஏனென்றால் ஷைத்தானுடைய வலைகள் தான் இந்த பெண்கள். அந்த பெண்கள் வெற்றி செய்தால் எங்களையே குடிப்பான். அந்த பெண்களை வெற்றி செய்தால் எங்களையே குடிப்பான். நாங்க எங்களோட மனைவிக்கு, எங்களோட மகனுக்கு, எங்களோட உம்மக்கு தீன குடும்பங்களாச்சு.
அவங்களுக்கு நாங்க உலகத்துடைய பற்றத்தை தன்மையை காட்டலாட்டி, இந்த துனியாவுடைய ஹக்கீக்கத்தை விளங்கப்படுத்தலாட்டி, ஆகிரத்துடைய பொறுமதியை விளங்கப்படுத்தலாட்டி நாங்களும் செய்து மாற்றுவோம். இன்றைக்கு கணிக்கக்கூடிய மேலான சகோதரர்கள் ஒவ்வொரு ஆண்களும் எதிர பின்னுக்காக ஓடிக்கொண்டிருக்கிறாங்க. இந்த பெண்களுடைய ஆசைகளை நிறைவேற்றதுக்காக வேண்டி ஓடிக்கொண்டிருக்கிறாங்க. இன்றைக்கு ஏற்பாடுகள் எல்லாம் முடிவு செஞ்சுட்டாங்க. ஏன் இந்த முடிவு செஞ்ச பின்னுக்காக ஓடிக்கொண்டிருக்கிறோம் நாங்க? ஏன் இந்த முடிவு செய்யப்பட்ட விஷயங்களுக்காக வேண்டி தலையை உடைக்கிறோம் நாங்க? 24 மணிக்காலமும் எதுக்காக வேண்டி கஷ்டப்படுறோம்? எல்லாம் முடிவு செஞ்ச ஒரு விஷயத்தை இருக்கிறதுக்காக வேண்டி. அதனால கணிக்கக்கூடிய மேலான பெரியோர்களை சகோதரர்கள் எங்களோட பெண்களை பாதுகாப்போம். ஆக முக்கியமான ஒரு விஷயம் தான் இந்த 800 கோடி மக்கள் இருக்கிறாங்க. இந்த 800 கோடி மக்களுக்கும் இது அல்லாத அன்பை கொண்டு போய் சேர்க்கிறது எங்களோட ஒவ்வொருத்த பொறுப்பு. கணிக்கக்கூடிய மேலான சகோதரர்களே, சந்தோஷமான ஒரு விஷயம், நல்ல விஷயம் தான். இன்றைக்கு எவ்வளவு பவுண்டேஷன்கள் இருக்குது, இன்றைக்கு எவ்வளவு தனிப்பட்ட நபர்களும் உதவி செய்யறாங்க. என்னத்துக்காக உதவி செய்யறாங்க? ஒருத்தர் பட்டியல இருக்கிறார், அவருடைய பட்டியலை போக்குறதுக்காக வேண்டிய எத்தனையோ பவுண்டேஷன் இருக்குது, எத்தனையோ தனிப்பட்ட நபர் கட்டாயம் செய்யணும். சந்தோஷமான விஷயம். ஆனா நீங்க பாரதூரமான ஒரு விஷயம் ஒன்று இருக்குது, அதே நீங்க சமுதாயத்துக்கு விளங்குதில்லை என்று நினைக்கப்பட்ட கவலையாயிருக்கு. இதை விட ஒரு பாரதூரமான ஒரு விஷயம், அதே 550 கோடி மக்கள் நாளுக்கு நாள் நரகத்தை நோக்கி போய்த்துக் கொண்டிருக்கிறார்களே. இந்த 550 கோடி நிரந்தரமான நரகத்தை நோக்கி போய்த்துக் கொண்டிருக்கிறாங்க. இந்த நிரந்தரமான நரகத்தை நோக்கி போய்த்துக் கொண்டிருக்கக்கூடிய மனிதர்களை சொர்க்கத்தின் பக்கம் திருப்புறதுக்கு யாருமே இல்லை. எல்லாரும் நிற்கிறாங்க. எதுக்காக வேண்டி? இந்த 6 இன்ச்சு பௌத்த நடக்கிறதுக்கு எல்லாமே தயார், இதுக்காக வேண்டி உதவி செய்யறதுக்கு எல்லாமே தயார். ஆனா நிரந்தரமான நரகத்திலிருந்து பாதுகாக்கிறதுக்கு யாரும் தயார் இல்லை, யாரும் முன்வாரையும் இல்லை. செய்கிறவர்களுக்குமே இருக்கிறது. கணிக்கக்கூடிய மேலான பெரியோர்களே சகோதரர்களே, அல்லாஹ்வுட தீன் எடுத்துக்கொண்டு முழு உலகத்துக்கும் போகும். அல்லாஹ்வுட தீன் எடுத்துக்கொண்டு முழு உலகத்துக்கும் போகும். முழு உலகத்துக்கும் போயிட்டு 800 கோடி மக்களுக்கும் போயிட்டு செய்யணும் அல்லாஹ்வுட தீன். இது வந்து ஒரு கூட்டம் செய்த வேலை அல்ல, இது ஒரு கூட்டம் செய்த வேலை அல்ல, இல்லாட்டி கல்விக்கிறவங்க மட்டும் செய்த வேலை அல்ல. ஒவ்வொரு முஸ்லிம்கள் 250 கோடி முஸ்லிம்கள் உலகத்தில் இருக்கிறாங்க. இந்த 250 கோடி முஸ்லிம்கள பொறுப்பு அமானிதம்னா இந்த 550 கோடி அல்லாஹ்வை மறந்து வாழ்ற இந்த ஒவ்வொருத்தருக்கும் அல்லாஹ்வை விலகப்படுத்துறது எங்களுடைய கட்டாய கடமை. அதை கண்டிக்கக்கூடிய மேலான பெரியோர்களை சகோதரர்கள் அதை மறந்துடக்கூடாது, அதை மறந்துடக்கூடாது. கண்டிக்கக்கூடிய மேலான பெரியோர்களை சகோதரர்களை அல்லாஹ்வை விலகப்படுத்தணும். எங்கட காலத்துல யாரும் நரகம் தைக்கிட கூடாது, எங்கட காலம் செய்யக்கூடிய மக்கள் யாரும் நரகம் தைக்கிட கூடாது. எங்கட வாலிபர்களுக்கு நாங்க சொல்லி வளர்க்கணும், ஏத பிள்ளைகளுக்கு நான் சொல்லி வளர்க்கணும். என்ன தெரியுமா? டார்கெட் என்ன, ஏம் என்ன? இந்த 800 கோடி மக்களையும் சொர்க்கத்துக்கு கூட்டி கொண்டு போகும். அப்படி எங்கட பிள்ளைகளை வளர்க்கணும், எங்கட பிள்ளைகளை வளர்க்கணும். இந்த 800 கோடி மக்களையும் சொர்க்கத்துக்கு கூட்டி கொண்டு போகக்கூடிய ஒரு தாயாக மாறு. இப்படி வளரு. இன்னைக்கு எங்கட வாலிபர்கள்ட்ட கேட்டா சொல்றாங்க, வாலிபர்கள் நான் கொஞ்சம் அங்க போகணும், இங்க போகணும், அப்படி செட்டில் ஆகணும், இப்படி செட்டில் ஆகணும். கணிக்கக்கூடிய மேலான பெரியோர்களே சகோதரர்களே, எவ்வளவு பெரிய ஒரு ஸல்லல்லாஹு அலைஹி வஸல்லம் அவங்களுடைய உம்மத்தாக நாங்க பிறந்து நபி இல்லாத காலத்துல நாங்க வாழ்ந்து கொண்டிருக்கிறோம். கணிக்கக்கூடிய மேலான சகோதரர்களை, ஆக பெரிய பொறுப்பாக பெரிய அமானிதம் இந்த 800 கோடி மக்களையும் அல்லாஹ் அதை முன்னுக்கு கொண்டு போயிட்டு சந்தோஷமா நிப்பாட்டணும். அதனால கணிக்கக்கூடிய மேலான பெரியோர்களே சகோதரர்களை, உள்ளத்தை அல்லாஹுக்காக வேண்டி பறிகொடுத்து அல்லாஹ்வுடைய அன்புடைய இன்பத்துல எங்களோட இரவையும் பகலையும் தனிமையின் கூட்டத்தை எங்களோட தாவத், எங்களோட இபாதத், எங்களோட சம்பூர்ணமான வாழ்க்கையை கழிக்கிறதுக்கு ரப்புல் இஸ்ஸத் அல்லாஹ் சுப்ஹானஹு வ தஆலா